Welcome to Shani Vlogs, everyone. Give this video a big thumbs up and subscribe. ඔන්න අපි දැන් ආවා මාදුගඟ බලන්න. ඉතින් අපි බලමු මාදුගඟේ ගිහිල්ලා මම ඉතින් ඉස්සර නම් ගිහිල්ලා නෑ සෆාරි මාදුගඟේ. අපි මාදුගඟේ යමු. ලංකාවේ දකුණු පළාතේ බලපිටිය අසල පිහිටා තියෙන මාදුගංගාව කියන්නේ අපේ රටේ ඉතාම සුන්දර ජෛව විවිධත්වයෙන් පිරිපුන් ජල පද්ධතියක්. ඒ වගේම ලංකාවේ හොඳම සංචාරක ඉසව්වක් වන එක පැත්තකින් බලපිටිය අනෙක් පැත්තෙන් කරන්දෙනිය එහෙම ගත්තහම ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන සුවිශේෂ පිහිටීමක් තමයි මේ මාදුගඟ. ඉතින් ඕගොල්ලෝ ලංකාවේ කොහේ හිටියත් ඒ වගේම පිටරට ඉඳලා විසිට් ආව කෙනෙක් වුණත් මේ මාදුගඟ බලන්න යන්න නම් අමතක කරන්න එපා. මාදුගඟේ සෆාරිය කියන්නේ පැය 2-3ක ගමනක්. ඉතින් එදා අපි මේ ගමන යන්න පිටත් උනේ හවස 3ට විතර. ඉතින් ඔන්න අපිට නම් ඔක්කොම බලන්න බැරි වුණා. ඉතින් අපි බලපු තැන් කිහිපය අද ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නවා. Kita api set එක. ඉතින් අපේ හිතට මෙන්ම ඇස් දෙකටත් පුදුම සනීපයක් දැනෙන ගමනක් තමයි මේ මාදුගඟ කියන්නේ. ඉතින් ඒ නිසාම මේක සංචාරකයන්ටත් ඒ වගේම තමයි ස්වභාව සෞන්දර්යයට කැමති අයටත් ආකර්ශනීය තැනක්. අපි එහෙම කිව්වට අපි කිසිම කෙනෙක් සේෆ් ජැකට් නම් ගෙලවුවේ නැහැ. ඒ මොකද අපි මෙහෙම ගමනක් යනකොට හරිම ආරක්ෂාකාරීව යන්න ඕන නිසා. මෙන්න මේ විදිහේ පාලම් කිහිපයක්ම අපිට හම්බ වුණා. මේ වෙනකොට නම් අහස ටිකක් වහින්න වගේ තමයි තිබුණේ. ඉතින් ගේසන්නේ වැස්සොත් කෙනෙක්ම ගහලා දාමු.
මීදුගඟේ දූපත් 64ක් තියෙනවා කියලා කියනවා. නමුත් සුනාමි වගේ දේවල් නිසා හරියටම කියන්න බෑ කියලා තමයි දැන් සමීක්ෂණ වලින් සඳහන් වෙලා තියෙන්නේ. මේ වගේ ලස්සන පරිසරයකට ආවහම ෆොටෝස් ටිකක් ගන්නත් මම අමතක කරේ නැහැ. අපි එහෙනම් ගිහිල්ලා බලමු මේ සිනමන් අයිලන්ඩ් එකට. ඉස්සරහ වීඩියෝ එකක් එනවා. මෙන්න මේ විදිහට තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලා මේ දකින්නේ උඩ එල්ලලා තියෙන්නේ කුරුඳු. ඔය කුරුඳු තේ අගුර. ඕකට සීමින් නැහැ තේ කොළන්නේ. අනිත් ඒ සිනමන් පවුඩර් එක. ඕක බිවම කොලෙස්ටරෝල්, ඩයබටිස්, සුගර්, මඩේ දෙවියන් අඩු වෙනවා. ඒක උදේට මොන නෑ හොඳේ මේක. ඒක තියෙන්නේ දාන්න. ඒගොල්ලෝ මුකුත් කවලන්නේ නැහැ. මේ ගන්න පොර වෙලා මේ කන්න ගන්න. ඉතින් මොන ඔය විදිහට අපි කුරුඳු ටී එකකුත් දීලා අපි අපේ ගමන යන්න ආයෙමත් පිටත් වුණා. ඉතින් ඔයාලටත් ඕනේ නම් කුරුඳු කුඩු වගේ දේවල් එතනින් මිලදී ගන්න පුළුවන්. අවුලන්නේ කැරක් කැරකින්. මෙදී දුවා මෙන්න මෙතන නම් මං හරිම ආස වුණ ප්ලේස් එකක්. මොකද කඩුලාන වලින් වට වුණු මෙතන හරිම ලස්සන දර්ශනයක් තමයි දකින්න තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ ගයිඩ් තමයි. ඉතින් මෙයා හරිම විනෝදයෙන් අපිට මේ පිළිබඳව පැහැදිලි කිරීම කරලා හරිම ආසාවෙන් අපිව මේ ගමන එක්කන් ගියා. ඉතින් එයාටත් මේ වෙලාවේ තෑන්ක් කරන්න ඕනේ. ගෙදර අරන් යන්න තියෙන්නේ දැන් අපේ
ඊළඟට අපි ගියේ මාතුගඟ මැද තියෙන ලස්සන දූපතක පිහිටා ඇති කොද්දුව පන්සලට. මේ පන්සලට යන්න පුළුවන් බෝට්ටුවෙන් විතරයි. ඒ නිසා මෙතනට යන ගමන ලස්සන අත්දැකීමක් කියලා තමයි මට හිතුනේ. ඒ වගේම මේ ලස්සන පරිසරය, නිශ්ශබ්ද වටපිටාව සහ ජලයෙන් වට වූ මේ ස්වභාවික සුන්දරත්වය නිසා මෙය ආගමිකව වටිනා තැනක් වගේම සංචාරකයන්ටත් අමතක නොවන ස්ථානයක්. ඒකෙම මේ කොද්දුව රජමහා විහාරය රජ කාලයේ ඉඳලම පැවතගෙන එන එකක් කියලා සඳහන් වෙනවා. මම පොඩි හැඳින්වීමක් කරන්නම් මේ පන්සල ගැන. මීට අවුරුදු 2321කට කලින් තමයි මේ පන්සලේ රෝපණය කරලා තියෙන බෝධීන් වහන්සේ රෝපණය කරලා තියෙන්නේ. දේවානම්පියතිස්ස රජතුමා විසින් තමයි මේ බෝධීන් වහන්සේ රෝපණය කරලා තියෙන්නේ. එහෙම තමයි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ හටගත් දෙතිස්ඵල බෝධීන් වහන්සේලාගෙන් 32 වෙනි බෝධීන් වහන්සේ තමයි මෙහි වැඩමවලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට මේ කොද්දුව රජමහා විහාරය ගැන පොඩි විස්තරයක් තමයි ඔය කිව්වේ. මාදුගඟේ තියෙන තවත් විශේෂ තැනක් තමයි මේ ෆිෂ් තෙරපි. ඔන්න ඊළඟට අපි ගියේ එතනට. අපි එතනට යනකොට ටිකක් කළුවර වැටිලා තමයි තිබුණේ. මොකද එදා තිබුණේ ටිකක් ප්‍රතිබර කාලගුණයක් නිහවස. ඉතින් මේගොල්ලෝ මාළුන්ව දාලා තිබුණේ මේ ඔයාලට පේන විදිහට කොටුවට වගේ හදලා ඒ ඇතුලේ තමයි. ඉතින් ඔන්න ඒ එක්ස්පීරියන්ස් එකත් අපි ගත්තා. ඉතින් ඔන්න අපි ඔය විදිහට මාදුගංගේ සෆාරියත් එන්ජොයි කරලා අපි ඊට පස්සේ අපි බුක් කරපු හොටෙල් එකට තමයි මේ ආවේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපේ රූම් ටුවර් එක කියලා. අපි එදා හොටෙල් එකෙන්ම තමා ඩිනර් එක ගන්නවා කියලා ඩිසයිඩ් කරේ. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේ තමයි මේ. ඉතින් අපි ටී එකක් එහෙම බීලා අපේ එදා දවස ප්ලෑන් කරපු විදිහට වැඩ ටික කරගන්න තමයි මේ රෙඩි වෙන්නේ. මම ඔයාලට මේ හොටෙල් එකේ view එක පොඩ්ඩක් පෙන්නන්නම්.
view එක ගැන කිව්වොත් එහෙම ඉතින් හරිම ලස්සනට හරිම නිස්කලංකව හොටෙල් එක තිබුණා. අපි දැන් ගිහින් බලමු අප්ස්ටෙයාර් එක කොහොමද කියලා හොටෙල් එකේ. බලනකොට අපිට pool area එක මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි pool එකට බැහැලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් අමතක කරේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අපි එදා මාදුගංගේ සෆාරි ගිහිල්ලා ඊට පස්සේ ඔය විදිහට අපි එන්ජොයි කරලා ඊට පස්සේ අපි ගෝල් යන්න තමයි ප්ලෑන් කරන් හිටියේ. වීඩියෝ එක බලන හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි තව මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙනකොට ඒගොල්ලෝ මෙන්න මේ වගේ චූටි gift එකක් අපිට දෙන්නත් අමතක කරේ නැහැ. හායි ඔන්න දැන් අපි චෙක් අවුට් වෙන්න යන්නේ හොටෙල් එකෙන්. ඊට පස්සේ අපි ප්ලෑන් කරේ ගෝල් යන්න ගෝල් ෆෝට් එකට වීඩියෝ එකක් පිටට වෙලා ඉන්නම්. අපි එතනදී අපි හිතුවේ ලයිට් හවුස් එකක් බලනවා කියලා නේ. අපි ගෝල් ෆෝට් එකයි ලයිට් හවුස් එකයි තව බලමු බලන්න ටයිම් තියෙන විදිහට අපි මේ වීඩියෝස් ටික පොඩි වීඩියෝස් වෙනනම් දාමු. යන්නේ නැත්නම් අපි පොඩි වීඩියෝස් වලට එකතු කරගෙන එන්න. ඉතින් එන එකතලා ඉන්න.